දාගමු. මේ ගැන මොකද්ද කියන්න තියෙන්නේ වාට? ඉතකම් කාලෙන්නකො. මේ තමයි අපේ බැච් එකේ පෙරේ තමයි ඩයල් 3 දෙනා. මම අනිත් එක නා. ඒ කියන්නේ මචං ස්ලයිස් එකක් එහෙම දාපුවා අත් දෙකෙන් මචං කන්නේ. ඒ කියන්නේ ගල්ස් කොහොමද දාපුවා අත් දෙකෙන් මම ලං කරගන්නවා. වහගන්න. ආයෙත් විනාඩියක්වත් තියෙන. විනාඩියන්නේ තප්පර 15ක්. ඒ තරමට. Hello guys. කොහොමද ඔයාලට? අද ගොඩාක් සතුටු දවසක්. අපේ A level ක්ලාස් එකේ බැච් එකේ යාළුවෝ සෙට් වුණා අවුරුදු 4කට පස්සේ වගේ. sorry. පොඩ්ඩක් කරදුනා. ඒ සෙට් එක තමයි ඔයාලා බලන්න පුළුවන්. මේ ඉන්නේ මන්දිරි. මේ ඉන්නේ මන්දිරි. හොඳට ඉගෙන ගත්ත ඩයල්ල කැම්පස් එකේ දැන් කොහෙද ජයරුනේ? ජපුර. මේ අනිත් එක්කෙනා දිස්ත්‍රික් 24 නුවර කැන්ඩි ඒත් ජපුරම තමයි. දැන් එයා 4 වසරට යනවා දැන්. මෙයා 3 වෙනි වසරේ. එතකොට මේ ඉන්නේ සදීපා. මෙයාත් උසස් පෙළ ඉහළින් සවා. දැන් මොකද්ද කරන්නේ? කසාද බඳින්නමද? කසාද බඳින්න යන්නේ. ඒ වගේම මේ ඉන්නේ අශේනි. එයාත් කොළඹනේ. කොළඹ කැම්පස් එකේ ඉගෙන ගන්නවා. ඉතින් මමත් A level සමත් හොඳ රිසල්ට් එකක් තියෙනවා. මම කැම්පස් යන්නේ නැතුව මම ප්‍රයිවට් මගේ බිස්නස් එක මම පටන් ගන්නවා. ඉතින් මාර සතුටින් අද ඒ වගේ ඔයාලට පොඩ්ඩක් පෙන්නන්න ෆෝන් එකක් තියෙනවා. මේ ගයිස් ඔයාලට බලන්න පුළුවන්ද? මැසේජ් පේනවද මේක? ඔයාලට පේනවද මේක? මේ මැසේජ් පේනවද? බලන්න වඩරක් පේන්නේ දෙදෙනා වගේ මට පේන්නේ ඔය වතුර ගිහිල්ලා මේ දැන් ෆෝන් එක කරන් දෙනවා පුළුවන් නෝ. ඉතින් ජොබ් අද නිමාට දවස් නැත්තල දවසේ ඉතින් හැපි ක්‍රිස්මස් හැමෝටම හැපි ක්‍රිස්මස්. මුන් එහෙම තමයි. දැන් රයිස් එකක් දාන්න කිව්වා. කොත්තකුත් දාන්න කිව්වා. නුවර කැන්ඩි තලාතුව පාරේ අද දවසේ යන්න අපි